හලෝ ළමයි. අද එනවද මාත් එක්ක කොහෙ යන්නද? කොහෙවත් නෙමෙයි යන්නේ. ක්ලාස් එකට යන්න. මොකද අපිට එක්සෑම් ඇවිල්ලා. ඒකට රිවිෂන් එකක් තියෙනවා කලින්. ක්ලාස් කලින් තිබ්බා. ඒත් ඉතින් මට යන්න උන්නේ නැහැ. සැලොන් එකේ වැඩත් එක්ක. ක්ලාස් එකට ගියා. ඔන්න ඉතින් එනවා අපේ එක්කෙනා. හුඟ දවසකින් හැමෝම හම්බ වුණේ. යාළුවොත් එක්ක ඉන්නවා කියන එකත් ඉතින් වෙනම සතුටක්. දවස් ගානක මාස ගානක උනේම කතා කරලා වෙනදා ක්ලාස් එක පටන් ගන්න කලින්ම කනවා වගේ අපි ගියා කන්න. හැබැයි ඉතින් අපිත් එක්ක ඉන්න කට්ටියගෙන් ඒ වෙනකොට ඇවිල්ලා හිටියේ අපි දෙන්න විතරයි. බඩගිනි හින්දාම අනිත් අය එන්න කලින් කෑව. මොකද උදේමනේ බස් එකට නගින්නේ. ඒ හින්දා මාර බඩගින්න හිටියේ. එතනත් ගිහිල්ලා කනවට වැඩි ඉතින් අපි අපේ විස්තර වෙච්ච දේවල් කොහොමද වැඩ උනේ, එතකොට ඒ දවස්වල කොහොමද හිටියේ, මේ දවස්වල කොහොමද ඔන්න ඔය වගේ විස්තර කතා කරගෙන තමයි ඉතින් බත් කෑවේ. මොනවා වුණත් මං ආසම කෑම එකක් තමා තිබ්බේ. ඊට පස්සේ ක්ලාස් එක පටන් ගත්තා. ඔය අපි ප්‍රැක්ටිකල් කරන වෙලාව මිස් දකින්න කලින් ටග් ගාලා වීඩියෝ එකක් ගත්තා. මොකද දැක්කොත් ඉතින් බැනුම් අහන්න වෙනවනේ. කොහොම හරි ප්‍රැක්ටිකල් එකට මැෂින් ෆේෂල් එකට සෙට් උනේ මම. මොකද මට පිම්පල්ස් දාලා තිබ්බේ මේ දවස් ටිකේ. ඒකටත් එක්ක හොඳයි කියලා මිස් ඉතින් මාව ගත්තා ට්‍රීට්මන්ට් එකට. මොකද මේක පිම්පල්ස් තියෙන ස්කින් එකකට ගොඩාක් හොඳයි ගැලවනික් ට්‍රීට්මන්ට් එක. එතකොට හයි ෆ්‍රීකවෙන්සි එකත්ම මිස් මටම කරේ. මේ දවස්වල පොඩ්ඩක් මගේ මූණ අවුල් ගිහිල්ලා තියෙන්නේ. ඒකටත් එක්ක ඉතින් මම බොහොම කැමැත්තෙන් ෆේෂල් එකට ෆේස් කරා. මොකද ඉතින් සැලොන් එකට ගිහිල්ලා දාගන්නවට වැඩිය මම කරගන්නවට වැඩියත් මේ වගේ එකක් හොඳයි කියලා හිතුණා පිම්පල්ස් වලට. එතනින් පස්සේ මගේ පිම්පල්ස් සෑහෙන අඩු වුණා. ඔන්න ඔය විදිහට ෆේෂල් එක කරගෙන ගියා. බලන්නකෝ ඉතින් ඔන්න ඔය විදිහට හයි ෆ්‍රීකවෙන්සි ටූල්ස් එකත් මටම ඇල්ලුවා. ඒකත් පිම්පල්ස් වලට හොඳ හින්දා. ෆේෂල් එක ඉවර වෙන්න ඔන්න මෙන්න තියලා ඔන්න ඔහොම වැඩේ ලස්සනට කෙරුණා. ඉතින් ෆේෂල් එක ඉවර වෙලා අපි කන්න ගියා. ඔන්න ඔහම අපි කන්න ගිහිල්ලා කල්කිරි බිත්තර පැටිසිය තමයි කෑවේ. මොකද අපිට එච්චර ටයිම් එකක් තිබ්බේ නැහැ වෙන මොනවත් කන්න. ඔය විදිහට ක්ලාස් එකේ ඉඳලා ගෙදර එන්න පිටත් වුණා. හරිම මහන්සි ඔය වෙනකොට නම්. ඉතින් අපි ආයෙමත් දවසක හමු වෙමු. බයි බයි ළමයි.